හරි පටන් ගමු. පෙට්‍රල් වෙළඳපොළ පිළිබඳ පහත විස්තර ඔබට සපයා ඇත. right. ලක්ෂ තියෙනවා මෙතන සංඛ්‍යා ලේඛනයක් දීලා තියෙන්නේ. බලමු අපි. A ලක්ෂයයි B ලක්ෂයයි තියෙනවා. පෙට්‍රල් ලීටරයක මිල දීලා තියෙනවා. පෙට්‍රල් ඉල්ලුම් ප්‍රමාණය දීලා තියෙනවා. මම නිකන් ලේඛනේ චුට්ටක් ලියා ගන්නම්. බලමු. A ලක්ෂය P මිලට අදාළව ඊට පස්සේ B ලක්ෂය තියෙනවා. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100යි. එතනදී ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය QD ඇවිල්ලා ළමයි 500යි. right. B වලදී මිල 120 දක්වා වැඩි වෙනවා. මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය 475 දක්වා අඩු වෙනවා. මම මේක හැදුවා වගේ මතකයි. හැදුවනේ? ඒකනේ. ඔයාලා ලියාගෙන තියන්නේ? හරි ලියාගෙන තියන්නේ. right. රෝම ඉලක්කම් 1ට හරි රෝම ඉලක්කම් 2ට උත්තරේ කීයද? ඍණ 0.28. ඔව් අන්තිමේටම හැදුවේ මේකනේ. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 2 දොඩම් වර්ගයක මිල රුපියල් 30 දී මිල ඉල්ලුම් නම්‍යතාව ඍණ 0.6යි. දැන් ඔය විස්තර ටික ළමයි ලියා ගන්න ඕනි අපි හරි. දොඩම් වල මිල P දොඩම් වල මිල රුපියල් 30යි. මිල ළඟට ඊළඟට එන ඉල්ලුම් ප්‍රමාණය ඒක නිසා අපි QD කියලාත් මෙතනින් ලියා ගමු. මිල ඉල්ලුම් නම්‍යතාවයට අපි ED කියලා කියන නිසා මෙතනින් ED කියලා මම නිකමට ලියා ගන්නම්. දොඩම් වර්ගයක මිල රුපියල් 30 දී මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ 0.6යි. මිල රුපියල් 30 දී මිල ඉල්ලුම් නම්‍යතාවය ඍණ 0.6යි. right. ඊළඟට වන අතර ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ඒකක 250ක මිල රුපියල් 30 දී ඒකක 250ක් ඉල්ලුම් කරනවා. right. 250ක් වේ. මිල රුපියල් 20 දී ඉල්ලුම් ප්‍රමාණය ගණනය කරන්න. හරි. මිල රුපියල් 20 දී ඉල්ලුම් ප්‍රමාණය. මේක තමයි අහන්නේ. හැදුවද? හදපුවා ඉන්නවද? විනාඩියක් අරගෙන හදන්න. විනාඩියක් අරගෙන හදන්න. හරි හෝ බැරි හෝ සූත්‍රය ලියලා පුළුවන් තාක් දුරට යනකම් හදන්න. ඕක හදන්න පුළුවන් ළමයි මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රයට මේකේ තියෙන ගණන් ටික ආදේශ කරලා නැති අගේ හොයාගන්න තමයි තියෙන්නේ. තියෙන ගණන් ටික ආදේශ කරලා බලන්න. ඕක ආදේශ කරන්න තියෙන මෙන්න මේ සූත්‍රයටමයි. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P යට QD කියන මෙන්න මේ ඉල්ලුම් නම්‍යතා සූත්‍රයට ආදේශ කරා නම් හරි ඕක. මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රයට. අදාළ ගණන් ටික දාන්න. දීලා තියෙන ගණන් ටික දාන්න. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. ඩෙල්ටා P දාන්න පුළුවන්. ඩෙල්ටා QD දාන්න විදියක් නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම අපිට ඩෙල්ටා QD හොයාගන්න වෙනවා. ඩෙල්ටා QD හොයාගන්න මේ සූත්‍රයට දීලා තියෙන ගණන් ටික ආදේශ කරන්න ඩෙල්ටා QD දාන්න විදියක් නැහැ. ඩෙල්ටා QD කීයද කියලා අපි දන්නේ නැහැ. හොයාගන්න බෑ. එහෙනම් ඩෙල්ටා P දාන්න පුළුවන්. ඊට පස්සේ මිල P වෙනුවට 30 දාන්න පුළුවන්. ප්‍රමාණයට QD වෙනුවට 250 දාන්න පුළුවන්. ඊට පස්සේ මේ සූත්‍රය සුළු කළා ළමයි අපිට හොයාගන්න පුළුවන් මොකද්ද? දැන් මෙතන මේ ED වල අගයක් තියෙනවා 0.6යි. ඩෙල්ටා P වල අගයක් මෙතනින් ගන්න පුළුවන්. P වල අගයක් මෙතන තියෙනවා. QD වල අගයත් මේක තියෙනවා. සූත්‍රය සුළු කරලා ඩෙල්ටා QD වල අගය හොයාගන්නවා. ඩෙල්ටා QD වල අගය කියන්නේ මෙන්න මෙතන අගයනේ. මෙතනනේ මෙයානේ. මෙයා තමයි අපි හොයාගන්නේ. හරි. එයා හොයාගත්තට පස්සේ ළමයි මෙතන අගය ඉබේම අපිට ගන්න පුළුවන් ඒකේ. බැරිද? විනාඩියක් දෙන්නම් ඊට පස්සේ අපි හදමු.
හරි. අපි හදමුද? බලන්න. මම හදනවා බලන්න කට්ටියම. දැන් ළමයි සූත්‍රය අපි මේ සූත්‍රය ලියනවා. මේකේ අදාළ මෙතන දීලා තියෙන ගණන් ටික අපි මේ සූත්‍රයට ආදේශ කරගන්නවා. ED වල අගය කීයද? ඍණ 0.6යි. එහෙනම් මෙතනට ඍණ 0.6 ආදේශ කරනවා. ඩෙල්ටා QD වල අගයක් අපි දන්නවද? නෑ. ගානේ දීලා තියෙනවද? ගානේ දීලත් නෑ. එහෙනම් මෙතන ඩෙල්ටා QD කියන එක එහෙම්ම ලියා ගන්නවා. බෙදීම ඩෙල්ටා P වල අගය කීයද? 30 ඉඳන් 20 දක්වා 10ක් මොනවද වෙලා තියෙන්නේ? මේ මෙතන ඩෙල්ටා QD වල අගය 30 ඉඳන් 20 දක්වා 10ක් අඩු වෙලා. මේ 10ක් අඩු වෙලා තියෙන. එහෙනම් ඍණ 10යි. අඩු වෙලා තියෙන්නේ හොඳේ. ඍණ 10 එන්නේ. ඍණ 10යි. right. ගුණ කිරීම P වල අගය කීයද? දොඩම් වර්ගයක මිල රුපියල් 30 දී මිල ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ 0.6ක් වන අතර ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ඒකක 250ක් වේ. මිල රුපියල් 30 කියන එක ගමු අපි. 30යි. මෙතන ඇවිල්ලා 250යි. හරි. මේක සුළු කරන්න තියෙන ළමයි සුළු කරාට පස්සේ මෙන්න මෙහෙම එන්නේ. ඉස්සෙල්ලා මේ පැත්ත අපි ගුණ කරගෙන ඉමු. මෙතන ඍණ 0.6 මෙහෙම ලියනවා. සමානයි. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. ඩෙල්ටා QD 3ෙන් ගුණ කරාම 3යි ඩෙල්ටා QD වෙනවා. මෙතන ඍණ 10 25ෙන් ගුණ කරාම ඍණ 250 තමයි මෙතනට එන්නේ. හරි. ඊට පස්සේ ළමයි මෙතන දැන් අපි ඍණ 250 අයින් කරගන්න ඕනි. ඍණ 250 අයින් කරගන්න නම් මේ පැත්තත් ඍණ 250ෙන් ගුණ කරනවා. මේ පැත්තත් ඍණ 250ෙන් ගුණ කරනවා. හරි. ඍණ 0.6 චුට්ටක් මෙහෙට වෙන්න ලියනවා. ගුණ කිරීම ඍණ 250ෙන් ගුණ කරනවා. සමානයි 3යි ඩෙල්ටා QD බෙදීම ඍණ 250 ගුණ කරගන්නවා අපි ඍණ 250ෙන් 250 ඉවත් කරගන්න ඕන නිසා. හරි. මේ 250ට මේ 250 කැපෙනවා. දෙකට දෙක කැපෙනවා. හරි. බලන්න. ඇයිසින නේද? ඊයේ මියුසිකල් එක බලන්න ගියාද? හරි. බලමු 250 250 කැපෙනවා. ඊට පස්සේ ඍණ 0.6යි. මේක ගුණ වෙලා එන්න ඕනේ උත්තරේ. ඒක ගුණ වෙලා උත්තරේ එනවා ළමයි. බලන්න මේ ඍණ 250ට ඍණ 250 කැපෙනවා. ඍණ 0.6 ඍණ 250 ගුණ කරාම උත්තරය එනවා ළමයි මෙතන 150යි. 150 සමානයි 3යි ඩෙල්ටා QD. හරි. ඕක තමයි එන්නේ. right. හරි. ඊට පස්සේ මේකේ ළමයි 3 ඉවත් කරගන්න අපි මේ පැත්තෙත් 3ෙන් බෙදනවා. මේ පැත්තත් 3ෙන් බෙදනවා. 3ට 3 කැපිලා යනවා. ඊට පස්සේ මේ පැත්තේ එනවා ළමයි ඩෙල්ටා QD වල අගය 150 3ෙන් බෙදුවම උත්තරේ එනවා 50යි. හරි. ඩෙල්ටා QD වල අගය කීයද එහෙනම්? 50යි. හොයන්න කියලා තියෙන ඩෙල්ටා QDද QDද? QD හොයන්න කියලා තියෙන්නේ. ඩෙල්ටා QD වල අගය 50යි කියන්නේ ළමයි මේ මෙතන අගය 50යි. මේ වෙනස 50යි. 250 ඉඳන් ඊළඟ සංඛ්‍යාව එන්න වෙනස 50යි. right. වෙනස 50යි කියන්නේ දැන් මේ මිල 30 ඉඳන් 20 දක්වා අඩු වෙලානේ. මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය මොනවද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ මෙතන වෙනස 50යි නම් මෙතන 250 නම් මිල 20 දක්වා අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය මොනවද වෙන්නේ? 300 දක්වා වැඩි වෙනවා. වෙනස 50යි 50 වෙන්න ඕනි වැඩි වීමක්. මොකද මිල ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න ඕනි. එහෙනම් 250න් 30න් 20ක් අඩු වෙද්දී 30 ඉඳන් 20 දක්වා 10ක් අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය 250 ඉඳන් 300 දක්වා 50ක් වැඩි වෙනවා. මෙතන උත්තරය එනවා 300යි. right. හරි. හොයන්න කියලා තියෙන්නේ මිල රුපියල් 20 දී ඉල්ලුම් ප්‍රමාණය ගණනය කරන්න. ඔන්න මිල රුපියල් 20 දී ඉල්ලුම් ප්‍රමාණය මම ගණනය කරා. හරි. ලියා ගන්න ගාන. වැරදි අය හදලා නැති කට්ටිය ලියා ගන්න. තේරුම් නැති කට්ටිය අනේ චුට්ටක් අත උස්සලා හරි අහන්න. තේරුම් නැත්තම් ලියා ගන්න මේම. යන්න. පොල් ගෙඩියක මිල රුපියල් 50 දී පොල් ගෙඩියක මිල රුපියල් 50 දී කියන්න. පොල් ගෙඩියක මිල රුපියල් 50 දී
පොල් ගෙඩියක මිල රුපියල් 50 දී ඉල්ලුම් ප්‍රමාණය පොල් ගෙඩි 20කි. 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 sorry වැරදි පොල් ගෙඩි 200කි. 20කි නෙමෙයි 200කි. මිල රුපියල් 50 දී ඉල්ලුම් ප්‍රමාණය පොල් ගෙඩි 200කි. එම මිලේදී ඉල්ලුම් නම්‍යතාව ඍණ 2කි. 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 right මම මේ පැත්ත ගන්නම් මිල ඉල්ලුම් ප්‍රමාණය ED මිල ඉල්ලුම් නම්‍යතාව මිල රුපියල් 50 දී ඉල්ලුම් ප්‍රමාණය 200යි මිල ඉල්ලුම් නම්‍යතාවය ඇවිල්ලා ඍණ 2යි right ලියන්න මේම හරි ලියන්න පොල් ගෙඩියක මිල රුපියල් 50 දී ඉල්ලුම් ප්‍රමාණය පොල් ගෙඩි 200කි. එම මිලේදී ඉල්ලුම් නම්‍යතාව ඍණ 2කි. ලියන්න පොල් ගෙඩියක මිල රුපියල් 40 දක්වා අඩු වුවහොත් පොල් ගෙඩියක මිල රුපියල් 40 දක්වා අඩු වුවහොත් මිල රුපියල් 40 දක්වා අඩු වෙනවා. පොල් ගෙඩියක මිල රුපියල් 40 දක්වා අඩු වුවහොත් ඉල්ලුම් ප්‍රමාණය කොපමණකින් වැඩි වේද? 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 හරි. හදන්න බලන්න මේ හරි. හදන්න මම කියන්නේ මේකම තමයි ගාන. හැබැයි ගාන හොඳට කියවන්න. කියවලා හදන්න බලන්න. හරි. මෙතන උත්තරේ දාන්න තියෙන්නේ. ඉල්ලුම් ප්‍රමාණය කොපමණකින් වැඩි වේද කියලා හොයන්න තියෙන්නේ. හරි. හදන්න ගාන. මේකම තමයි. හැබැයි චුට්ටක් අන්තිම උත්තරේ වෙනස්. මේකම තමයි අන්තිම උත්තරේ හැබැයි චුට්ටක් වෙනස්. චුට්ටක් අයින් වෙලා එමු. හරි. right. හදන්න. ටියුට් නැති අය ඉල්ල ගන්න. මේ හදපු නැති කට්ටිය බලන්න. හරි. මේ ගානේ මෙහෙමනේ ළමයි. ගානේ කියලා තියෙන්නේ පොල් ගෙඩියක මිල රුපියල් 50යි. ඉල්ලුම් ප්‍රමාණය මිල රුපියල් 50යි දී ඉල්ලුම් ප්‍රමාණය 200යි. එතනද මිල ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ 2යි. පොල් ගෙඩියක මිල රුපියල් 40 දක්වා අඩු වුවහොත් ඉල්ලුම් ප්‍රමාණය කොපමණකින් වැඩි වේද කියලා අහන්නේ. ඒ කියන්නේ මිල රුපියල් 40 දක්වා අඩු වුණොත් මිල අඩු වුණොත් ළමයි ඉල්ලුම් ප්‍රමාණය කොච්චර වැඩි වෙනවද කියලා අහන්නේ. වැඩි වෙන ප්‍රමාණය අහන්නේ. වැඩි වුණාට පස්සේ උත්තරේ නෙමෙයි. ඉස්සල්ලා එකේ හැම වැඩි වුණාට පස්සේ උත්තරේ. දැන් අහන්නේ වැඩි වෙන ප්‍රමාණය. ඒ කියන්නේ ඩෙල්ටා QD තමයි හොයන්න තියෙන්නේ. right. මෙතන උත්තරේ නෙමෙයි අහන්නේ. මෙතන වෙනසයි අහන්නේ. හරි. මෙයාව තමයි හොයාගන්න තියෙන්නේ. right. ඒක ලේසි. හරි. වැඩේ තේරුම් නැති කට්ටිය ඔන්න බලන්න. මේක ළමයි අපිට මෙන්න මේ සූත්‍රයට දාලා හදන්න පුළුවන්. හරි. මම සූත්‍රය ලියනවා මේ පැත්තෙන්. right. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P යට QD. හරි. දැන් මේ ගානේ ළමයි හොයන්න කියලා තියෙන්නේ මෙයාව. ඉල්ලුම් ප්‍රමාණය කොපමණකින් වැඩි වේද? ඩෙල්ටා QD වලගේ තමයි හොයන්න කියලා තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම ටික මේ ගානේ දීලා තියෙනවා. මේ ED වලගේ කීයද? ඍණ 2යි. ඒ තැන් වලට ඒ සංඛ්‍යා ටික දාගෙන යමුකෝ. ඩෙල්ටා QD අපි දන්නේ නැහැ. එයාව තමයි හොයන්න තියෙන්නේ. right. ඩෙල්ටා P වලගේ මේ මෙතන වෙනස කීයද? 50 ඉඳන් 40 දක්වා 10ක් අඩු වෙලා. ඍණ 10යි. ගුණ කිරීම P වලගේ අපි දීලා තියෙන මිල සහ ප්‍රමාණය ඒ දෙක ගමු. මිල 50යි ප්‍රමාණය 200යි. මිල 50යි. ප්‍රමාණය 200යි. හරි. මේ ටික දැන් අපි සුළු කරලා ගන්න ඕනි. ඉස්සෙල්ලා වගේම මෙතන එනවා ඍණ මේ බිඳුවට මේ බිඳුව කපන්න පුළුවන් ළමයි. ඊට පස්සේ ඍණ 2යි සමානයි ඩෙල්ටා
sorry මෙතන එනවා delta QD ගුණ කරන්න ඕනේ අපි 5න්. එතකොට එනවා 5යි delta QD කියලා. හරි මේ ටික සුළු කරලා ගන්න ඕනේ. මෙතන බිඳුවට බිඳුව කැපෙනවා. delta QD 5න් ගුණ කරාම 5යි delta QD කියලා එනවා. ඊට පස්සේ මෙතන එනවා 10 20න් ගුණ කරාම 10 දෙකක් 20යි 200 එන්නේ ඍණ ධන වලින් ගුණ කරපු නිසා මෙතනට එන්නේ ඍණ. හරි. දැන් මේකේ මේ යට තියෙන 200 අයින් කර ගන්න ඕනේ. යට තියෙන 200 අයින් කර ගන්න නම් මේ තේරෙන්නේ නැති කට්ටිය බලාගෙන ඉන්න. මේ 200 අයින් කර ගන්න ඕන නිසා මේ පැත්තත් 200න් ගුණ කරනවා මේ පැත්තත් 200න් ගුණ කරනවා. ඍණ 2 නැවත ගුණ කරනවා ඍණ 200න්. සමානයි 5යි delta QD බෙදීම ඍණ 200 ගුණ කරනවා නැවතත් ඍණ 200න්. මේ ඍණ 200ට මේ ඍණ 200 කැපිලා යනවා. 2 2න් ගුණ කරාම එනවා 4යි. මෙතන උත්තරේ ඍණ 400යි. right. ඍණ 400යි ඊට පස්සේ මෙතන 5යි delta QD. හරි. 5යි delta QD. දැන් මේකේ 5 අයින් කරගන්න ඕනේ. 5 අයින් කරගන්න නම් ළමයි මේකේ දෙපැත්තෙම 5න් බෙදනවා. මේ පැත්තත් 5න් බෙදනවා මේ පැත්තත් 5න් බෙදනවා. හරි. මේ පහට මේ පහ කැපෙනවා. 400 5න් බෙදුවම 40 200 දෙන්නේ නෑ 80 එන්නේ නේ 40ට 8 වරක් 5 40යි. ඔව් 80 එන්නේ මෙතනට. delta QD right 80යි delta QD වල අගේ එනවා 80යි. හොයන්න කියලා තියෙන්නේ මොකද්ද? ඉල්ලුම් ප්‍රමාණය කොච්චර වෙනස් වෙනවද කියලා. ඒ කියන්නේ delta QD වල අගේ තමයි හොයන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන වෙනස කීයද? 80යි. හරි. වෙනස 80 නම් ගානේ මෙතන උත්තරේ හොයන්න කියලා නෑ. මට නිකන් එතන උත්තරේ හිතෙන් කියන්න. මෙතන වෙලා තියෙන්නේ මිල අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය එහෙනම් වැඩි වෙන්න ඕනි. මෙතන උත්තරේ කීයද? 280යි. 280 එන්නේ. right. ඒක හොයන්න කියලා නෑ හැබැයි හොඳේ. right. හරි? right. ඒක නැති කට්ටිය ලියා ගන්න. වැරදිච්ච කට්ටිය රතු පෑනෙන් හදාගන්න වැරදිච්ච තැන. හරි බලමු අපි තරංකාරී වෙළඳපොළ කලෙවි වන භාණ්ඩයකට අදාළ ඉල්ලුම් සිතේ පහත ලේඛනය මගින් ඉදිරිපත් කර ඇත. හරි. ලේඛනය දීලා තියෙනවා ළමයි. මෙම භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය ඇඳ එහි නම්‍යතාව ගණනය කරන්න. හරි. මේකේ ළමයි කතන්දරය මෙන්න මේකයි. මේ බලන්නකෝ. A ලක්ෂය තියෙනවා. A තියෙනවා ඊට පස්සේ B තියෙනවා. මෙතන P QD. හරි. මිල රුපියල් 5යි. 5ේදී ඉල්ලුම් ප්‍රමාණය 150යි. මිල 10ේදී ඉල්ලුම් ප්‍රමාණය 75යි. right. මේකේ ළමයි මෙම භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය ඇඳ එහි නම්‍යතාව ගණනය කරන්න. දැන් කොහොමද නම්‍යතාව ගණනය කරන්න? ලක්ෂ නම්‍යතා සූත්‍රයද ගන්නෙ? චාප නම්‍යතා සූත්‍රයද ගන්නෙ? නම්‍යතාව ගණනය කරන්න මොකද්ද ගන්නෙ? කියලා නෑනේ කොයිකද ගන්නෙ කියලා. කියලා නැත්නම් අපි සාමාන්‍යයෙන් ගන්නෙ මොකද්ද? ලක්ෂයක තමයි ගන්නෙ නේ. හැබැයි මේකේ පොඩි කතාවක් තියෙනවා. මේ බලන්නකෝ. ළමයි ලක්ෂ නම්‍යතාවයි චාප නම්‍යතාවයි කියන දෙක නිර්වචනය කරද්දී ඒ නිර්වචන දෙකේ මම මෙන්න මෙහෙම කිව්වා. මිලේ සිද්ධ වෙන අංශු මාත්‍ර ඊටාම කුඩා වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ වෙනසක් සිද්ධ වෙනවා නම් ඒකමයින් අපි ගන්නෙ මොකද්ද? ලක්ෂ නම්‍යතා සූත්‍රය. මිලේ සිද්ධ වෙන අති විශාල වෙනසකට ඉල්ලුම් ප්‍රමාණයේ සිද්ධ වෙන වෙනස බලන්න නම් අපි ගන්නෙ මොකද්ද? චාප නම්‍යතා සූත්‍රය. මේකේ කතාව මේකයි ළමයි. මිල වෙනස් වෙලා තියෙනවා 100ට 100කින්. මිල වෙනස් වෙලා තියෙනවා 100ට 100කින්. මේ බලන්නකෝ. මිලේ වෙනස 100ට 100යි. මේ මිල තියෙන මිල 5යි. මිල වැඩි වෙලා තියෙනවා 5කින්. 5යි ගුණ කිරීම 100. 100ට 100ක වෙනසක් ළමයි. මිල 100ට 100ක වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. මිලේ වෙනස 100ට 100යි. මිලේ වෙනස ඊටා කුඩා වෙනසක් නම් ගන්නෙ මොකද්ද? ලක්ෂ නම්‍යතා සූත්‍රය. මිලේ වෙනස ඊටා ලොකු විශාල වෙනසක් නම් අපි ගන්නෙ මොකද්ද? චාප නම්‍යතා සූත්‍රය. ඒක නිසා මේක චාප නම්‍යතා සූත්‍රයට දාලා හදන්න ඕනේ. හරි? right. ගාන හදලා ඊට පස්සේ මං පස්තරය අඳින්නම්. right. බලමු අපි. ED සමානයි delta QD බෙදීම delta P ගුණ කිරීම චාප නම්‍යතා සූත්‍රයෙන් ළමයි P1 ධන
P2 මිලයන් දෙක එකතු කරනවා තියෙන මිලයන් දෙක ඊට පස්සේ මෙතන ප්‍රමාණයන් දෙකත් එකතු කරනවා Q1 ධන Q2 right delta QD බෙදීම delta P වලගේ ගන්නවා අපි delta QD එනවා 150 ඉඳන් 75 දක්වා 75ක් අඩු වෙලා බෙදීම 5 ඉඳන් 10 දක්වා 5ක් වැඩි වෙලා ගුණ කිරීම පවතින මිල P1 එක ඇවිල්ලා 5යි P1 මිල 5යි P1 මිල 5යි එකතු කිරීම P2 මිල 10යි ප්‍රමාණය ඇවිල්ලා මෙතනදී 150යි මෙතනදී 75යි right මේ ටික එකතු කරලා ගන්න ඕනි ඍණ 75 බෙදීම 5 ගුණ කිරීම මෙතන උත්තරේ එනවා 15යි මෙතන ඇවිල්ලා 225යි 225යි ඔය විදියට ළමයි මේ ටික සුළු කරලා ගත්තාම පාට පහ එකයි 15ට පහ ඒවා 3යි මෙතනට 1යි මෙතනට 3යි උත්තරේ එනවා ඍණ 3 බෙදීම 3 සමානයි 3ට 3 ඒවා 1යි උත්තරය ඇවිල්ලා ඍණ 1යි හරි ඔක හදාගන්න හරි right මේ මිලේ සිද්ධ වෙලා තියෙන වෙනස 100%ක වෙනසක් නිසා තමයි අපි ওই දෙකම ගත්තේ හරි right ඊට පස්සේ ඒකේ පස්තාරය අඳින්නත් ඕනේ ළමයි මං හිතනවා ඔයාලා පස්තාරේ නම් ඇඳලා ඇති බලමු P දානවා QD දානවා මේකේ ඉල්ලුම් රේඛාවක් එන්නේ මම රේඛාව ඇඳලා ඊට පස්සේ ලේඛනයේ ලකුණු කරලා දාන්නම් මේ ඉල්ලුම් රේඛාව right මේකේ A ලක්ෂය සහ B ලක්ෂය ලකුණු කරන්න තියෙන්නේ මිල රුපියල් 5 දී මිල රුපියල් 5 දී ඉල්ලුම් ප්‍රමාණය 150යි මිල රුපියල් 10 දක්වා වැඩි වෙනවා මිල රුපියල් 10 දක්වා වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය 75 දක්වා අඩු වෙනවා මෙතන ඇවිල්ලා A ලක්ෂය මෙතන ඇවිල්ලා B ලක්ෂය හරි right හරි මේක ලියා ගන්න ළමයි මේ මිලේ සිද්ධ වෙලා තියෙන වෙනස 100%ක වෙනසක් නිසා තමයි අපි ඒකට ඡාප එක ගත්තේ. හරි. මිලේ සිද්ධ වෙලා තියෙන වෙනස ඊටා විශාල වෙනසක් නිසා. right. ඊට පස්සේ හරිද? ඊට පස්සේ හරිද මේක ලියා ගන්න ලියාගෙන ඉවරයි ළමයි ඊළඟ ගාන හදන්න එක්තරා භාණ්ඩයකට අදාළ ඉල්ලුම් සිතේ QD සමානයි 400 ඍණ 10යි P ලෙස දැක්වේ මිල රුපියල් 10 දී හා මිල රුපියල් 20 දී නම්‍යතාව ගණනය කරන්න කෙලින්ම 10 දී කියලා දීලා තියෙනවා එතකොට ගන්න අපි ලක්ෂ්‍ය නම්‍යතාව 20 දී හොයද්දිත් අපි ගන්න ලක්ෂ්‍ය නම්‍යතාව ආයන්න දීලා තියෙනවා මිල රුපියල් 10ත් 20ත් අතර ඉල්ලුම් නම්‍යතා සංගුණකය ගණනය කරන්න. මිලයන් දෙකක් අතර කියලා තියෙන ඒකෙදී අපි ගන්නේ ඡාප එක. right. ගණන් තුන හදන්න. ඕකෙදී යටින් අර කෑල්ලක් කියලා තියෙනවා මොකද්ද? නම්‍යතා සූත්‍රයේහි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P යනු බෑවුම බැවින් ඉල්ලුම් සමීකරණය දී ඇති විට මුල් පදයේ වෙනුවට B ආදේශ කරන්න. ආ සූත්‍රය ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියලා ලියලා ලිව්වත් එකයි නැත්නම් මෙතනට B දැම්මත් එකයි. B දාලා සමීකරණේ තියෙන B වලගේ එතනට ආදේශ කරලා ගාන හදන්න තියෙන්නේ. right. ඊට කලින් මම කියලා දීලා තියෙනවා
මේ මිලෙල්ලුම් නම්‍යතා සංගුණකය හොයන සූත්‍රයේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ ළමයි බෑවුම හොයන සූත්‍රෙනේ. එහෙනම් මෙතනට ළමයි මේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වෙනුවට B ආදේශ කරත් හරි. හරි? B ආදේශ කරත් හරි. මේක ඍණ B. හොඳේ. මොකද මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒක නිසා බෑවුම හැම වෙලාවෙම ඍණාගයක් එන්නේ. ඍණ B ආදේශ කරත් හරි. එක්තරා භාණ්ඩයකට අදාළ ඉල්ලුම් සිතය. ඔයාලා හදන්න මාත් හදනවා. ඉල්ලුම් සිතය ඇවිල්ලා QD සමානයි 400 ඍණ 10යි P. 400 ඍණ 10යි P. මිල රුපියල් 10 දිහා 20 දී නම්‍යතාව ගණනය කරන්න ළමයි අපි බෑවුම් හොයන සූත්‍රය තමයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ. අපි මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය හොයන සූත්‍රය තමයි ED සමානයි ලක්ෂ නම්‍යතා සූත්‍රය ලියන්නම් මං ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P යට QD. හරි. මේකේ මෙන්න මේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ B. හරිද? එතකොට මේ සූත්‍රය මෙහෙම ලියන්නත් පුළුවන්. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වෙනකොට B දානවා. B ගුණ කිරීම P යට QD. හරි. සමීකරණයේ B වලගේ දීලා තියෙනවනේ ඍණ 10යි. ඒක ආදේශ කරලා 10 දී 20 දී දෙක හොයන්න. ඊට පස්සේ චාප් එකත් හොයන්න. right. මිල රුපියල් 10 දී ඉල්ලුම් නම්‍යතාව right. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. මිල රුපියල් 10 දී හොඳයි. මිල රුපියල් 10 දී P යට QD. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ B වලගේ. right. මම ඒ සූත්‍රෙත් නැවත ලියා ගන්නම්. ED සමානයි B ගුණ කිරීම P බෙදීම QD. මේකේ ළමයි B වලගේ ඇවිල්ලා ඍණ 10යි. ගුණ කිරීම P ඇවිල්ලා මිල රුපියල් 10 දී හොයන්න කියලා තියෙන්නේ. මේ රුපියල් 10යි QD ඇවිල්ලා මිල රුපියල් 10 දී QD. එයා හොයාගන්න ඕනේ. හදලා ඉවරද? අනේද? හරි. එහෙනම් බලා ගන්න. දැන් මේ මිල තියෙනවා. මිල රුපියල් 10 කියලා දීලා තියෙනවනේ. මේකට අදාළ ප්‍රමාණය හොයාගන්න ඕනේ. ඒ ප්‍රමාණය හොයාගන්න නම් මේ සූත්‍රයට 10 කියන මිල ආදේශ කළා මිල 10 දී ප්‍රමාණය මේ සූත්‍රයෙන් හොයාගන්න ඕනේ. right. ඒක කොහොමද කරන්නේ? ඒක ඒක මම මේ පැත්තෙන් හදන්නම්කෝ. QD සමානයි 400 ඍණ 10යි P සමානයි 400යි ඍණ 10 ගුණ කිරීම මිල රුපියල් 10 දනේ 10යි. හරි. 400යි ඍණ 10 වරක් 10 100යි. 400න් 100ක් ගියාම 300යි. මිල රුපියල් මේ මිල රුපියල් 10 දී ඉල්ලුම් ප්‍රමාණය 300යි. right. QD හොඳේ. right. QD 300යි කියන්නේ මෙතනගේ ඇවිල්ලා 300යි. හරි. right. මේක දැන් සුළු කරලා ගන්න තියෙන්නේ. සුළු කරලා ගත්තම උත්තරේ එනවා. මේක බිංදු ටික කපලා දාන්න. බිංදුවට බිංදුවයි බිංදුවට බිංදුවයි. උත්තරේ එනවා ළමයි. ඍණ එක බෙදන්න තියෙන්නේ 3ෙන්. උත්තරේ එනවා බිංදුවයි දශම මෙතන ඍණ උත්තරයක් එන්නේ 3.3. ඍණ බිංදුවයි දශම 3.3. හරි? හදලා නැත්නම් හදාගන්න. ඒක අරකට හදාගන්න ඕනේ. හරි? right. ඊට පස්සේ මිල රුපියල් 20 දී හොයන්න තියෙනවා. මිල රුපියල් 20 දී ED සමානයි ඩෙල්ටා QD බෙදීම
ඩෙල්ටා p ගුණ කිරීම p8 qd. දැන් මේ සූත්‍ර මතක තියාගන්න ළමයි ඉබේම ඔලුවට දාගන්න. අමතක කරන්න නම් එපා. p බෙදීම qd. හරි. b වලගේ ඇවිල්ලා ඍණ 10යි ගුණ කිරීම p වලගේ ඇවිල්ලා 20 නේද? ඔව් 20යි. 20ට අදාළ ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්න ඕනේ. මම මේකත් මිල 20 දී එක මෙතනින් හදන්නම්. qd සමානයි 400යි ඍණ 10යි p සමානයි 400 ඍණ 10 ගුණ කිරීම 20යි සමානයි 400න් අඩු කරනවා 10 වරක් 2 මෙතන 200 නේ 200යි මෙතන උත්තරය එනවා 200යි right මිල රුපියල් 20 දී ඉල්ලුම් ප්‍රමාණය 200යි 200යි 2ට 2යි 2ට 2යි ඊට පස්සේ 2 2කින් බෙදුවම උත්තරය එනවා ඍණ 1යි මේ ඍණ 2 බෙදන්න තියෙන 2කින් උත්තරය එනවා 1යි එන්නේ නේ හරි ලක්ෂයක දාලා ඒකත් ඇදුවා ඊට පස්සේ ආයෙක ලියා ගන්නකෝ ඔව් පටලව ගන්න එපා ඈ කොමර්ස් කරන ළමයිගේ ප්‍රධාන විෂය මොකද්ද කොමර්ස් කරන ළමයිගේ ප්‍රධාන විෂය accounting මොනවාද ප්‍රධාන විෂය කොමර්ස් කරන ළමයිගේ ප්‍රධානම විෂය තමයි ඉකෝන් ඒක මේ මම ඉකෝන් උගන්වන නිසා නෙමෙයි කියන්නේ හරි මේක මේ ප්‍රොෆෙසර්ස්ලා කියන කතාවක් මේ කොමර්ස් කරන ළමයිගේ ප්‍රධානම විෂය ඉකෝන් අනිවාර්ය විෂය මොකද්ද අනිවාර්ය විෂය accounting ප්‍රධානම විෂය ඉකෝන් ඉකෝන් වලින් හැදිලා ආපු සබ් සබ්ජෙක්ට් එකක් තමයි ළමයි accounting කියන්නේ පැහැදිලිද ඔව් accounting සර් මේකට තර්ක කරයි නමුත් කරන්න දෙයක් නැහැ මේක ප්‍රොෆෙසර්ස්ලා කියන කතාවක් හරි ඔව් ඇත්තටම එහෙම තමයි ඉකෝන් තමයි ප්‍රධාන සබ්ජෙක්ට් එක ඉකෝන් කරන්න පුළුවන් කොයි ළමයිටද මේ මාත් මේක දන්නේ ළඟදී ඉකෝන් කරන්න පුළුවන් කොයි ළමයිටද කොමර්ස් ළමයිට කරන්න පුළුවන් ආර්ට් ළමයිට කරන්න පුළුවන් අඩේ ටෙක් කරන උන්ට කරන්න පුළුවන් මම ඒක දන්නෙත් මේ ළඟදී මම දන්නෙත් ළඟදී උඹලා නම් දැන් දැනගත්තේ හරි ඔව් බහුතරයක් ලංකාවේ මේක දන්නේ ටෙක් කරන ළමයිට ඉකෝන් කරන්න පුළුවන් BS කරන්න පුළුවන් accounting කරන්න පුළුවන් ඒ කියන්නේ ටෙක් වල ප්‍රධාන විෂයන් දෙකක් තියෙනවා මේ අගන් ටෙක් වල ප්‍රධාන විෂයන් දෙකක් තියෙනවා එකක් ඇවිල්ලා ET අනිත් එක SFT නේ ප්‍රධාන විෂයන් දෙකයි ඒ දෙකට අමතරව එක්ක ඔයාලට IT කරන්න පුළුවන් එක්ක ඉකෝන් කරන්න පුළුවන් එක්ක ඇග්‍රි කරන්න පුළුවන් එක්ක BS කරන්න පුළුවන් එක්ක accounting කරන්න පුළුවන් හරි පැහැදිලිද ඕක බහුතරයක් ළමයි දන්නේ නැහැ අම්මලා තාත්තලා දන්නේ නැහැ සර්ලා දන්නේ නැහැ ගොඩාක් කට්ටිය දන්නේ නැහැ මාත් මේ දැන් කීප දවසකට කලින් net එකේ search කරාට පස්සේ තමයි මම දන්නේ හරි ඉකෝන් කරන්න පුළුවන් එහෙනම් ඉකෝන් ඇවිල්ලා කොමර්ස් අයට ආර්ට් අයට ටෙක් අයට තුනටම කරන්න පුළුවන් කොමර්ස් වල තියෙන ප්‍රධාන විෂය ඉකෝන් හරි මම කියන කතාවක් නෙමෙයි ප්‍රොෆෙසර්ස්ලා කියන කතාවක් මේක හරි ලෙක්චර්ස්ලා කියන කතාවක් හරි ඊළඟට මිල රුපියල් 10ත් 20ත් අතර ඉල්ලුම් 9000 සංගුණකයේ මේ 10ත් 20ත් අතර කියන්නේ ළමයි මොකද්ද 10ත් 20ත් අතර හොයන්න කියද්දි මේ මිලියන් දෙකක් දීලා ඒ දෙක අතර හොයන්න කියද්දි මොකද්ද ගන්නෙ මේ දෙක අතර හොයන්න කියද්දි මොකද්ද ගන්නෙ දෙක අතර හොයන්න කියද්දි ඔව් චාප 9000 සූත්‍රය තමයි ගන්නෙ හරි ලියමු ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P වන්දන P වන්දන P2 හොඳයි P වන්දන P2 බෙදීම Q වන්දන Q2 හරි මාත් එක සූත්‍ර පාඩම් කරගන්න ඕනේ මේ ඇවිල්ලා මෙතන ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වෙනුවට ළමයි B ලියන්න පුළුවන් B ගුණ කිරීම P වන්දන P2 Q වන්දන Q2 හරි right මේකේ ළමයි B වලගේ දීලා තියෙනවා ඍණ 10යි ගුණ කිරීම P1 වලගේ P1 වල අගය 10යි නේද 10යි P2 වලගේ 20යි මිල රුපියල් 10 ද ඉල්ලුම් ප්‍රමාණය අපි හොයාගත්තා 300යි මිල රුපියල් 20 ද ඉල්ලුම් ප්‍රමාණය හොයාගත්තා කීයද 200ද
200යි. right. දැන් මේ ටික සුළු කරලා ගන්න ඕනේ ඍණ 10යි ගුණ කිරීම උඩ ඇවිල්ලා 30යි යට ඇවිල්ලා 500යි. right. උඩ ඇවිල්ලා 30යි යට ඇවිල්ලා 500යි. බිංදු වලට බිංදු කපෙනවා. ඍණ 3 බෙදීම 5යි සමානයි උත්තරය එනවා ඍණ 0.6යි කියලා. හරි. ගාන හදාගන්න. ගාන හදාගෙන එහා පැත්තේ MCQ දෙකක් තියෙනවා ටාර් ගාලා කරන්න බලන්න. එහා පැත්තේ MCQ දෙකක් තියෙනවා ගාන හදාගෙන කරන්න. බලමු අපි. ඒකෙත් ළමයි තියෙනවා බෝල් පොයින්ට් පෑන් සඳහා මිල ඉල්ලුම් නම්‍යතාව ඍණ 3කි. බෝල් පොයින්ට් පෑන් එක මිල රුපියල් 25 වන විට පෑන් 300ක් ඉල්ලුම් කරනු ලැබේ. පෑන් එක මිල රුපියල් 20කට අඩු වහොත් කොපමණ ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලැබේද? මේ ඉස්සල්ලා හැදුවා වගේමයි. ඉල්ලුම් ප්‍රමාණය හොයන්න තියෙන 20ට අඩු වුණාම 20ට අඩු වුණාම හෙව්වද? ඉස්සල්ලා අර මම පොතේ ලියලා හදන්න දුන්නේ ගානක් ඒ වගේමයි. කීයද ආයේ උත්තරේ? 180 ආවේ. ඔන්න පැටළුණා. හොයන්න තියෙන්නේ මොකද්ද? ඉල්ලුම් ප්‍රමාණයද හොයන්න තියෙන්නේ වැඩිවීමද හොයන්න තියෙන්නේ? කොපමණ ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලැබේද? වෙනස නෙමෙයි හොයන්න තියෙන්නේ ප්‍රමාණයයි හොයන්න තියෙන්නේ. නේ? කීයද එන්නේ? 480 එන්නේ. ගාන හදමු අපි බලන්න. බෝල් පොයින්ට් පෑන් සඳහා මිල ඉල්ලුම් නම්‍යතාව ඍණ 3යි. D වලගේ ඇවිල්ලා ඍණ 3යි. මිල ඇවිල්ලා මිල රුපියල් 25 දී ළමයි QD වලගේ ඇවිල්ලා 300යි. මිල අඩු වෙලා තියෙනවා 20 දක්වා. අඩුව හොත් කොපමණ ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලැබේද? ඒ කියන්නේ මෙතනගේ හොයන්න තියෙන්නේ ඔයාලා ඔය හදන ගාන හැදුවම එන උත්තරය ඇවිල්ලා මෙතන වෙනස එන්නේ. ඊට පස්සේ වෙනස මේකට එකතු කරලා හරි අඩු කරලා හරි මෙතන උත්තරේ තමයි ගන්න ඕනේ. හරි? මේකේ ළමයි ඒකත් අර ED සූත්‍රයට දාන්න පුළුවන් අපිට. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P යට QD මීයට QD නෙමෙයි P යට QD හොඳ හරි. ඊට පස්සේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වලගේ අපි නෑ ED වලගේ දීලා තියෙනවනේ ඍණ 3යි ඩෙල්ටා QD දන්නේ නෑ. එහෙනම් අපි ඩෙල්ටා QD එහෙම ලියා ගන්නවා. ඊට පස්සේ අපි ඩෙල්ටා P වලගේ දීලා තියෙනවා කීයද? ඩෙල්ටා P වලගේ දීලා නෑ අපි හොයාගන්න ඕනේ. ඩෙල්ටා P වලගේ එන්නේ 5ක් අඩු වෙලා නේ. ඔව් ඍණ 5යි එන්නේ. ගුණ කරනවා ඊට පස්සේ මෙතන P වලගේ 25යි බෙදීම QD වලගේ 300යි. right. ඊට පස්සේ මේකේ පුළුවන් ඒවා ටික සුළු කරලා ගන්න ඕනේ අපි. පාට පය ඒවා 1යි 20 පාට පය ඒවා 5යි. ඊට පස්සේ පාට පය ඒවා 1යි 300ට 5 ඒවා 60යි. right. ওই විදිහට සුළු කරලා අපි ගන්න ඕනේ. ඊට පස්සේ එනවා ඍණ 3 සමානයි ඩෙල්ටා QD උඩ එන්නේ ඉර යට එනවා 60 නේද? ඔව් ඉර යට එනවා 60. right. ඊට පස්සේ මේකේ ළමයි ඩෙල්ටා QD අපි මේ පැත්තට ගන්නවා සමානයි ඍණ 3 මේ පැත්තට ගෙනියනවා 3 ගුණ කිරීම 60 එන්නේ. right. 60න් ගුණ කරාම උත්තරය එනවා 180යි. ඩෙල්ටා QD වලගේ එනවා 180යි. එයි. ඩෙල්ටා QD වලගේ එනවා 180යි. හරි. මේ ඩෙල්ටා QD මේ පැත්තේ තියලා ඍණ 3 මේ පැත්තේ තියලා මේ පැත්තට 60 ගෙනියනවා. එතකොට ගුණ කිරීම 60 වෙනවා. ඩෙල්ටා QD වලගේ එනවා 180යි ඩෙල්ටා QD. හරි. 180 කියන්නේ ළමයි මෙයානේ.
හොයන්න තියෙන්නේ කොයිකද? හොයන්න තියෙන්නේ මෙතන ඉල්ලුම් ප්‍රමාණය. 25 ඉඳන් 20 දක්වා පහක් අඩු වෙද්දී මෙයා අඩු වෙනවා. මෙයා අඩු වෙනවා නම් මෙයා වැඩි වෙන්නයි ඕනි. එහෙනම් 300ට 180ක් එකතු කරාම කීයද? 480යි. පැහැදිලිද? හරි. MCQ එක තියෙන තැනින්ම මේක කටුවට හදාගන්න. ටියුට් එකේ ගාන වැරදි කට්ටිය. මේ කටුවට හදාගන්න. කිසියම් පාරිභෝගික භාණ්ඩයක් සඳහා වෙළඳපොළ ඉල්ලුම් ශිතය සමීකරණය දීලා තියෙනවා QD සමානයි 120 ඍණ 8යි P. මම ඒක මෙතනින් ලියන්නම්. QD සමානයි 120 ඍණ 8යි P. right. වශයෙන් දී ඇතැයි සලකන්න. මෙහි QD ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයද භාණ්ඩයේ මිල Pද වේ. ඒවා නිකන් දීලා තියෙන්නේ ඉල්ලුම් වක්‍රය මත P සමානයි 5 වන ලක්ෂයේදී මිල ඉල්ලුම් නම්‍යතාව කොපමණද? P සමානයි 5 වන ලක්ෂය. P සමානයි 5 කියන්නේ මොකද්ද? මිල රුපියල් 5යිනේ. මිල රුපියල් 5ේදී මිල ඉල්ලුම් නම්‍යතාව හොයන්න තියෙන්නේ. හෙව්වද? කී ආවේ උත්තරේ? ඍණ 0.5 එන්නේ නේ. හරි. ඒක මම මෙතනින් හදන්නම්. සූත්‍රය ඇවිල්ලා මේකනේ. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P8 QD. මෙතන ED අපි මේ සූත්‍රය සුළු කරලා ලියා ගමු මෙතනට B ගුණ කිරීම P8 QD. හරි. B වලගේ දීලා තියෙනවා ඍණ 8යි ගුණ කිරීම P වලගේ මිල රුපියල් 5යි. හැබැයි ඉල්ලුම් ප්‍රමාණය කීයද කියලා දීලා නැහැ. මේ තරුෂ බලන්න. ඒක නිසා අපිට මිල රුපියල් 5ේදී ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්න වෙනවා. මම මෙතනින් හදනවා QD සමානයි 120යි ඍණ 8යි P ගුණ කිරීම 120 ඍණ 8 ගුණ කිරීම 5 120යි 8 වරක් 5 40යි right 120න් 40ක් ගියාම උත්තරේ එනවා 80යි. QD වලගේ එන්නේ 80යි right. ඒ කියන්නේ මෙතනට උත්තරේ එනවා 80යි. මේක සුළු කරලා ගත්තම උත්තරේ එනවා ඍණ 0.5ක් කියලා. හරි? හරිද? right. හරිනේ? ඒකම ළමයි මේ MCQ එක තියෙන තැනින් මේක ලියා ගන්න. MCQ එක තියෙන තැනින් මේක ලියාගෙන කටුසටහනක් ගන්න. හරි. ඊට පස්සේ ළමයි ඔය ජ්‍යාමිතිකව හෙවීම කියලා එකක් දීලා තියෙන්නේ. ඒක හදන්න බලන්න. ඒක ලේසි. ඉල්ලුම් වක්‍රයේ ලක්ෂයකට අදාළ නම්‍යතාව ජ්‍යාමිතිකව සෙවීම. වක්‍රය දීලා තියෙනවා. වක්‍රය දිහා බලලා ලේඛනය හදාගන්න. පහත ඉල්ලුම් වක්‍රයේ ඒ ලක්ෂයට අදාළ නම්‍යතාව පහත පරිදි ගණනය කළ හැක. හරි. එතනින් හදන්න නම්‍යතා සූත්‍රය දාලා ලක්ෂ්‍ය නම්‍යතා සූත්‍රය දාලා ගාන හදන්න. වක්‍රය දිහා බලන්න. වක්‍රය දිහා බලලා ලේඛනය හදාගන්න. මේ වක්‍රය ළමයි මිල රුපියල් 10දී ඉල්ලුම් ප්‍රමාණය කීයද? 50යි. මිල රුපියල් 15දී ඉල්ලුම් ප්‍රමාණය ළමයි 15දී කීයද ඉල්ලුම් ප්‍රමාණය? 0යි. 10දී 50යි 15දී 0යි. මිල රුපියල් 10දී නම්‍යතාවය හොයන්න එහා පැත්තේ. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P8 QD right. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ඩෙල්ටා QD එනවා 50 ඉඳන් 0 දක්වා 50ක් අඩු වෙනවා. right. ඩෙල්ටා P එනවා 10 ඉඳන් 15 දක්වා 5ක් වැඩි වෙනවා. ගුණ කිරීම මිල රුපියල් 10යි 10 දී ඉල්ලුම් ප්‍රමාණය 50යි. මේක සුළු කරලා ගත්තම උත්තරය එනවා ඍණ 2ක්. අපි යමු ඉස්සරහට. චාප නම්‍යතාව ගණනය කිරීමේ අවශ්‍යතාව. හරි. ඒ කියන්නේ ඇයි මේ මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරද්දී ළමයි ලක්ෂ නම්‍යතාවය කියලා එකකුයි චාප නම්‍යතාවය කියලා තව එකකුයි. ඇයි අපිට දෙකක් ඕනේ? right.
චාප නම්‍යතාව ගණනය කරනුයේ ලක්ෂ්‍ය නම්‍යතාවයේ පවත්නා දුර්වලතාවක් හේතු වෙනි. ලක්ෂ්‍ය නම්‍යතාවයේ ඔන්න දුර්වලතාවක් තියෙනවා, අඩුවක් තියෙනවා. හරි? එයාගේ අඩුයිනේ ඒකයි යන්නේ. එහෙම. හරි? ඒකයි. right. ලක්ෂ්‍ය නම්‍යතා සූත්‍රය මගින් මැනෙනුයේ මිලෙහි ඊතා කුඩා වෙනසක් මිලේ ඊතා කුඩා වෙනස් වීමකට ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරයයි. ලක්ෂයකින් මනින්නේ මොකද්ද? මිලේ ඊතා කුඩා වෙනසක් සිද්ධ වෙනවා නම් ඒකමයි ඉන්නේ ලක්ෂයකින්. මිලේ ඊතා විශාල වෙනසක් වෙනවා නම් ඒකමයි ඉන්නේ මොකෙන්ද? ඡාපයකින් නේ. right. නමුත් සලකා බලන මිල හා ප්‍රමාණයේ වෙනස් වීම ලක්ෂමය වෙනස් වීමක් ඉක්ම වූ සැලකිය යුතු තරම් පරාසයක් ඔස්සේ පැතිර ගිය ප්‍රමාණයක් නම් නම්‍යතාව ගණනය කිරීම සඳහා ලක්ෂ්‍ය නම්‍යතාව නොගැලපේ. ඒ කියන්නේ මිලේ වෙනස් වීම ඉතා විශාල වෙනස් වීමක් නම් ලක්ෂයක සෙට් වෙන්නේ නැහැ කියලා කියන්නේ. right. මෙතන ලේඛනයක් දීලා තියෙනවා මිල රුපියල් 10 දී ඉල්ලුම් ප්‍රමාණය 500යි, මිල රුපියල් 20 දී ඉල්ලුම් ප්‍රමාණය 250යි. මිල රුපියල් 10 සිට 20 දක්වා වැඩි වේ යයි සැලකුවහොත් මිල රුපියල් 10 දී මිලේ ලක්ෂ්‍ය නම්‍යතාව හොයන්න තියෙනවා. ළමයි ඒ දෙක හදමු. ලේසිනේ. හදන්න ඒ දෙක. right. හදන්න. හරි. මිලයි ඉල්ලුම් ප්‍රමාණය දීලා තියෙනවා. මිල රුපියල් 10 දී ඉල්ලුම් ප්‍රමාණය 500යි. මිල රුපියල් 20 දී ඉල්ලුම් ප්‍රමාණය 250යි. හරි. මිල රුපියල් 10 සිට 20 දක්වා වැඩි වේ යයි සැලකුවහොත් මිල රුපියල් 10 දී මිලේ ලක්ෂ්‍ය නම්‍යතාවය. මේ කියලාම තියෙනවා ලක්ෂ්‍ය නම්‍යතාවය හොයන්න කියලා. ඊළඟ එකෙත් එමයයි කියලාම තියෙනවා ලක්ෂ්‍ය නම්‍යතාවය හොයන්න කියලා. හරි. මේ ඍණ දාන්න හේතුව තමයි මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ. ඒ කියන්නේ ඍණ සම්බන්ධයක් තියෙන්නේ. ඒක නිසා අපි හැම වෙලාවෙම ඒකට ඍණාගේ දානවා. හරි. දැන් ඔය මිල ඉල්ලුම් නම්‍යතාවයේ පාර්ට් එක ඉවරුනාට පස්සේ මේ ටියුට් එකේ ඊළඟට තියෙනවා ළමයි හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා එකක්. එතනදී ඍණ අදාළ නැහැ. ඒක ඇවිල්ලා අර ආදේශන භාණ්ඩ අනුපූරක භාණ්ඩ වලට අදාළ එකක්. ඒකත් ඉවරුනාට පස්සේ ඊළඟට තියෙනවා ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා එකක්. ඒකටත් ඍණ අදාළ නැහැ. හැබැයි මිල ඉල්ලුම් නම්‍යතාවයේදී හැම වෙලාවෙම ඍණ දාන්නම ඕනි. ඇයි දාන්න ඕනි? මෙතනදී අපි බලන්නේ මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙන සම්බන්ධය තමයි නම්‍යතාවයෙන් අපි බලන්නේ. ඒ සම්බන්ධය හැම වෙලාවෙම මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම හේවත් ඍණ සම්බන්ධයක්. හරි. ඒකත් හදන්න. පළවෙනි එක හදන්න මම එතක. ලක්ෂ්‍ය නම්‍යතාවය හොයන්න තියෙන මිල රුපියල් 10 දී ළමයි ED සමානයි ඩෙල්ටා Q D බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P යට QD. right. මේකේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ ඩෙල්ටා QD කියන්නේ 500 ඉඳන් 250 දක්වා 250ක් අඩු වෙලා ළමයි. හරි. ඊට පස්සේ මෙතන 250ක් අඩු වෙලා ඍණ 250යි. මෙතන ඇවිල්ලා 10 ඉඳන් 20 දක්වා 10ක් වැඩි වෙලා මෙතන මිල ඇවිල්ලා රුපියල් 10යි 10ට අදාළ ඉල්ලුම් ප්‍රමාණය 500යි. කපල ගන්න තියෙන 1යි 2යි 1 බෙදීම 2 ඍණ 1 බෙදීම 2 උත්තරේ එනවා ඍණ 0.5ක් කියලා. හරිද? right. ඒක හරි. මේක හරිද හැමෝගෙම? හරි. ඊළඟට මිල රුපියල් 20 සිට 10 දක්වා අඩු වේ සැලකුවොත් මිල රුපියල් 20 දී ලක්ෂ්‍ය නම්‍යතාව හොයන්න තියෙන්නේ. ඒකත් අපි ලියාගමු ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම P යට QD. right. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ ළමයි මේකේ ආපු එකම තමයි නේ. ඒකම තමයි ඍණ 250 බෙදීම 10. ගුණ කිරීම මිල වෙනස් වෙනවා. මිල රුපියල් 20යි. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය 20ට අදාළ ඉල්ලුම් ප්‍රමාණය 250යි. right. මේකෙත් කැපිල්ලක් තියෙන්නේ 10ට 1යි 20ට 2යි 250ට 1යි 250ට 1යි ඍණ 2 බෙදීම 1 ඍණ 2 බෙදීම 1 උත්තරේ එනවා
දෙක එකෙන් බෙදුවම උත්තරේ ඍණ 2යි. right. ඔය දෙක හදාගන්න. අතපෑනෙන් හදාගන්න. වැරදිච්ච තැන්. හරිද? right. වැරදි තියෙනවනම් ඒව අතපෑනෙන් හදාගන්න. right. ඊළඟට ඉහත ගණනය කිරීම අනුව එකම මිල පරාසයක් තුල නම්‍යතා සංගුණක දෙකක් ලැබීම. එකම මිල පරාසයක් තුල නම්‍යතා සංගුණක දෙකක් ලැබීම මේ නිසා මිලේ සිදුවන සැලකිය යුතු තරම් වෙනසකට අදාළව නම්‍යතාව ගණනය කිරීම සඳහා ලක්ෂ්‍ය නම්‍යතාව යෝග්‍ය නොවේ. ඒ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ ඉල්ලුමේ ඡාප නම්‍යතාවයි. හරි. හරි. දැන් ඒ කියන්නේ මිල රුපියල් 10 දී හෙව්වොත් නම්‍යතාවය ආවේ ඍණ 0.5යි. මිල රුපියල් 20 දී හොයද්දී නම්‍යතාවය ආවේ ඍණ 2යි. හරි. මිලයන් දෙකක් අතර සම්බන්ධතාවක් අතර නම්‍යතාවය හොයද්දී ළමයි මේ මිල රුපියල් 10 මිලත් රුපියල් 20 මිලත් අතර නම්‍යතාව අතර කියලා තියෙනවා. 10ත් 20ත් අතර මේ දෙකම අතර මොකද්ද ගන්නෙ අපි? ඡාප එක ගන්නෙ. එක මිලකදී නෙමෙයි හොයන්න තියෙන්නේ. එක ලක්ෂයකදී නෙමෙයි හොයන්න තියෙන්නේ. මිලයන් දෙකක් අතර සම්බන්ධතාව. හදන්න බලන්න ඡාප එක දාලා උත්තරේ. හදපු නැති අය හදන්න. ඡාප එක දාලා ගන්න හදන්න. D සමානයි ඩෙල්ටා Q D බෙදීම ඩෙල්ටා P ගුණ කිරීම ඡාප නම්‍යතා සූත්‍රයේ ඉන්නේ P1 මිලට එකතු කරනවා P2 මිල බෙදනවා Q1 ප්‍රමාණයට එකතු කරනවා Q2 ප්‍රමාණය. හරි. ඩෙල්ටා Q D බෙදීම ඩෙල්ටා P කියන්නේ ළමයි මේ දෙකට ගත්ත අගයන් ටිකම තමයි එතනදී ඒක වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඩෙල්ටා Q D වල අගය ඉන්නේ ඍණ 250යි බෙදීම 10යි ගුණ කරනවා P1 මිල ඇවිල්ලා 10යි එකතු කිරීම P2 මිල ඇවිල්ලා 20යි බෙදනවා Q1 ප්‍රමාණය ඇවිල්ලා 500යි එකතු කරනවා Q2 ප්‍රමාණය ඇවිල්ලා 250යි right ඍණ 250 බෙදීම 10 ගුණ කිරීම ඉර උඩ ඇවිල්ලා මෙතන 30යි එකතුව මෙතන ඇවිල්ලා 750යි 10ට 10 1යි 3යි 1යි 3යි 3 තුනෙන් බෙදුවම උත්තරේ 1 දෙන්නේ right හරිනේ හරි හරි ඊට පස්සේ සරල කටාවත් එකක් තියෙන්නේ 9 වෙනි පිටුවේ. මේක හදාගන්න ලියලා නැති කට්ටිය. බලමු. ඊළඟ පිටුවට එන්නේ. ඊළඟ පිටුව නිකන් කියවගෙන යන්න තියෙන්නේ සරල කරුණු ටිකක් තියෙන්නේ. අපි මෙච්චර දවස් කතා කරපු ඒ වගේ පොඩි පැහැදිලි කිරීමක් බලන්න. කිසියම් ලක්ෂයකට අදාළ නම්‍යතාව සහ ඉල්ලුම් වක්‍රයේ බෑවුම අතර වෙනස. ඉල්ලුම් වක්‍රයක බෑවුම යනෝ මිල වෙනස් වීම හා ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම අතර අනුපාතයයි. ඒ ගණනය කරන්නේ. හරි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම කියන්නේ මොකද්ද? මිලේ වෙනස් වීමයි ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීමයි අතර අනුපාතය. ප්‍රතිශතකමේ අනුපාතයද? නෑ. ප්‍රතිශතකමේ අනුපාතය හොයන්නේ මොකෙන්ද? නම්‍යතාවෙන්. බෑවුමේදී හොයන්නේ මිල වෙනස් වීමට අදාළව ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීමේ අනුපාතය විතරයි. ප්‍රතිශතාත්මක අනුපාතය නෙමෙයි. right. බෑවුම B සමානයි. මොකද්ද බෑවුම හොයන සූත්‍රය? ලියන්න. බෑවුම හොයන සූත්‍රේ ඒක අපි දැන් හැමෝම දන්නවා ඉතින් සංකේත දාලා ලියන්න කලින් අපි ඉස්සලා අකුරෙන් ලියලා ඉමු ඊට පස්සේ සංකේත දාමු බෑවුම සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදීම ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදීම මිලේ වෙනස ඒකට අපි සංකේත වලින් සූත්‍ර ලියුවොත් ඒක ඔයාලා දන්නවා ඒක ලියන්න තනියම B සමානයි ඩෙල්ටා QD
කියලා කියනවා අපි ඉල්ලුම් ප්‍රමාණයේ වෙනසට. මිලේ වෙනසට අපි කියනවා ඩෙල්ටා P කියලා. right. ඊට පස්සේ අපි එනවා මිල ඉල්ලුම් නම්‍යතාවය යනෝ මිල වෙනස් වීමේ ප්‍රතිශතක වෙනස. ඒක මාක් කරගන්න. ප්‍රතිශතක වෙනස. හොඳ එතනදී ගන්න ප්‍රතිශතක වෙනස. ප්‍රතිශතක වෙනස හා ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීමේ ප්‍රතිශතක වෙනස අතර අනුපාතයයි. එය ගණනය කරන්නේ ඔන්න ඒක ගණනය කරන සූත්‍රයට යටින් තියෙනවා එය ගණනය කරන්නේ නම්‍යතාව සමානයි ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. ප්‍රතිශතක වෙනස ගන්න හොඳේ හොඳට මතක තියාගන්න. ප්‍රතිශතක වෙනස බෙදීම ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස. මිලේ ප්‍රතිශතක වෙනස. හරි. ඒකේ සූත්‍රෙන්නේ ළමයි මෙහෙමනේ. නම්‍යතාවයට අපි කියනවා ED කියලා. ED සමානයි ඩෙල්ටා QD ප්‍රතිශතක වෙනස බෙදීම ඩෙල්ටා P ප්‍රතිශතක වෙනස. හරි. ඊළඟට තියෙනවා කිසියම් ලක්ෂයකට අදාළව නම්‍යතාව ගණනය කරන විට ඊත සූත්‍රයේ පහත ආකාරයට යොදා ගත හැකිය. හරි. ලක්ෂයකට අදාළව නම්‍යතාවය ගණනය කරද්දී අපි එතනට දාන්නේ ලක්ෂ නම්‍යතා සූත්‍රය. ඔබත් මමත් අපි සියල්ලම දන්නවා සූත්‍රය මොකක්ද කියලා. ED සමානයි ඩෙල්ටා ලියාගමු QD බෙදීම ඩෙල්ටා Q ගුණ කිරීම P යට QD. මේක තමයි සූත්‍රේ. කිසියම් ලක්ෂයකට අදාළව අපි නම්‍යතාවය ගණනය කරනවා නම් ගන්නේ මෙන්න මේ කියන සූත්‍රය. හරි. යටින් ලියා ගන්න. ඒ අනුව බෑවුම යනෝ නම්‍යතා සූත්‍රයේ එක් කොටසක් පමණි. ඒ අනුව බෑවුම යනෝ නම්‍යතා සූත්‍රයේ එක් කොටසක් පමණි. ඔව් ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන කොටස විතරයි. නම්‍යතා සූත්‍රයේ එක් කොටසක් පමණයි බෑවුම කියන්නේ. ඒ අනුව බෑවුම යනෝ නම්‍යතා සූත්‍රයේ එක් කොටසක් පමණි. එක් කොටසක් පමණි. right. ලියන්න. මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කිරීමට මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කිරීමට මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කිරීමට බෑවුම ක්‍රමාවක් නම්‍යතාව ගණනය කරන ලක්ෂයට අදාළ නම්‍යතාව ගණනය කරන ලක්ෂයට අදාළ ඉල්ලුම් ප්‍රමාණය හා මිල අතර අනුපාතයෙන් ගණනය කරන ලක්ෂයට අදාළ ඉල්ලුම් ප්‍රමාණය හා මිල අතර අනුපාතයෙන් ගණනය කරන ලක්ෂයට අදාළ ඉල්ලුම් ප්‍රමාණය හා මිල අතර අනුපාතයෙන් මේ ඒ කියන්නේ මේක මේ දැන් ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ ළමයි B නේ. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ B. මේක ಗುಣ කරන්න ඕනේ මිල බෙදීම QD වලින්. ඔය තියෙන්නේ අදාළ ඉල්ලුම් ප්‍රමාණය හා මිල අතර අනුපාතයෙන්. ඒ කියන්නේ ඕකේ වරහන් ඇතුලේ ඔයාලා ලියා ගන්න
වරහන් ඇතුලේ ලියා ගන්න p බෙදීම q කියලා. වරහන් ඇතුලේ ලියා ගන්න p බෙදීම q. එහෙම. p බෙදීම q වරහන් ඇතුලේ ලියා ගන්න. right. ගුණ කළ යුතුයි. ගුණ කළ යුතුයි. මේ බෑවුම p බෙදීම q වලින් ගුණ කරන්න ඕන. ගුණ කළ යුතුයි. හරි? right. යටින් තියෙනවා අපි කියවගෙන යම් මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් පවතින බැවින් මෙම අගය ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වේ. හරි. මේ දැන් ළමයි ඉල්ලුම් රේඛාවේ හැම ලක්ෂකෙදිම බෑවුමේ අගය හැම වෙලාවම සමානයිද අසමානයිද? ඉල්ලුම් රේඛාවේ හැම ලක්ෂකෙදිම බෑවුමේ අගය සමානයිද අසමානයිද? සමානයිද අසමානයිද? හැම ලක්ෂකෙදිම බෑවුම සමානයි. ඇයි ඒක කෙලින් තියෙන නිසා. ඉල්ලුම් රේඛාව කෙලින් තියෙන නිසා. හරිද? ඉල්ලුම් රේඛාව සරල රේඛාවක් නිසා බෑවුම ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වෙන්නේ නැහැ. බෑවුම සමානයි. ළමයි බෑවුම සමානයි. මේ බෑවුම සමානයි. එහෙනම් අපි ඕනිම වෙලාවක ඕනිම එකම ලේඛනයට අදාළව එකම ප්‍රස්ථාරයට අදාළව එක එක ලක්ෂයන් වලදී නම්‍යතාවය හොයද්දී නම්‍යතාවත් සමානයිද බෑවුම සමාන නිසා? නම්‍යතාවත් සමාන වෙනවද? එකම ඉල්ලුම් රේඛාවක් නම් නම්‍යතාව සමාන වෙන්නේ නැහැ. බෑවුම සමාන වුණාට ඇයි නම්‍යතාව සමාන වෙන්නේ නැත්තේ? ලක්ෂයෙන් ලක්ෂයට p වලගේ සහ q t වලගේ වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවනේ. ඉස්සලා දැක්කද මිල 10 දිහෙව්වම වෙන උත්තරයක් ආවේ. මිල 20 දිහෙව්වම වෙන උත්තරයක් ආවේ. තවත් මිලක දිහෙව්වොත් එන උත්තරේ වෙනස්. එහෙනම් මෙතනට එනගේ හැම වෙලාවම b වලගේ එකම අගය ආවට සූත්‍රේ මෙතන අගයයි මෙතන අගයයි වෙනස් වෙනවනේ. ඒ අගයන් දෙක වෙනස් වෙන නිසා ඉල්ලුම් රේඛාවේ ලක්ෂයෙන් ලක්ෂයට බෑවුම සමාන වුණාට නම්‍යතාව සමාන වෙනවද? නැහැ. නම්‍යතාව සමාන වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක පොඩ්ඩක් හොඳට ඔළුවේ තියාගන්න. right. ඒකත් එක්ක අපි ඊළඟට ඉස්සරහට යනවා. ඔය විදිහට ඉල්ලුම් රේඛාවේ ලක්ෂයෙන් ලක්ෂයට මෙන්න මේක සමාන වුණාට මේක වෙනස් වෙන නිසා ලක්ෂයෙන් ලක්ෂයට බෑවුම වෙනස් වෙනවා. ඒ බෑවුම වෙනස් වෙන හේතු නිසා ලක්ෂයෙන් ලක්ෂයට නම්‍යතාවයේ ප්‍රභේද පහක් අපි හොයා ගන්නවා. ඒ පහ ගැන ඉස්සරහට අපි කතා කරනවා. right. ඊළඟ දවසේ පටන් ගමු මේ පහ. වෙලාව දැන් ඉවරයිනේ. ඔව්. ඒ පහ අපි ඊළඟ දවසේ පටන් ගමු.